මල්ලටනේ යාළුවනේ. ටයිල් ස්පේස් වල අපි ග්‍රවුට් එක ගන්න යන්නේ. ග්‍රවුට් එක ගන්න කොහොමද? ග්‍රවුට් එක ගන්න මොකෙන්ද? ඒ හැමදේම කියලා දෙනවා. මේක ඔයාලට ගෙදර උනත් කරගන්න පුළුවන් විදිහේ ලේසි විදිහට මම කියලා දෙනවා. ඔයාලට පාඩු වෙන්නේ නැහැ බැලුවට. එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා. මෙන්න යාළුවනේ වතුර. මේ වගේ අයිස්ක්‍රීම් කප් එකකින් කාලක් විතර වතුර දාගෙන පොඩ තමයි දාගන්න ඕනේ යාළුවනේ. මේ වගේ බටයක් වගේ අරන් කලවම් කරගන්න. ලොකු දෙයක් නෑ යාළුවනේ වතුරයි ග්‍රවුට් විතරයි අවශ්‍ය. කිසිම දෙයක් වෙන්න දාන්න එපා මේකට. හොඳට කලවම් කරගන්න කැට නැති වෙන්න. එන්න මේව හොඳට දී කරගන්න යාළුවනේ. ක්‍රීම් එක වගේ. එතකොට හොඳට ග්‍රූ එකට බහිනවා. පේනවනේ ක්‍රීම් එක වගේ. මෙන්න මේ වගේ යාළුවා රබර් එකක් කපා ගන්න. සරප්පුවක් වගේ තිබ්බනම් හොඳයි රබර් එක. මේ වගේ අනිවාර්යෙන් ඕනේ ග්‍රවුට් ගන්න. කළු පාට ගාද්දී කළු පාට සරප්පු කෑල්ලක් ගත්තට කමක් නැහැ. සුදු පාට ගාද්දී නම් මේ කළු පාට සරප්පු කෑල්ලක් ගන්න එපා. ඉතින් යාළුවනේ ග්ලවුට් එක මෙන්න මෙහෙම ගන්න සරප්පුවට. සරප්පු රබර් කෑල්ලට මෙන්න මෙහෙම අරගෙන ග්‍රූ එක තියෙන තැන මෙහෙම දෙපැත්තට ගාගෙන යන්න. හරි ලේසි යාළුවනේ මෙහෙම ගාගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න වගේ ෆිනිෂින් එකට ගෑවෙනවා යාළුවනේ. මේ වගේ රබර් එකකින් තමයි ගාන්න පුළුවන්. රබර් එකක් ඕන මොනවා හරි ෆිනිෂින් එකට ගා ගන්න පුළුවන්. දැක්කනේ යාළුවනේ. ඔන්න ඔහම තමයි ග්‍රවුට් එක දී කරගන්නේ. ග්ලවුට් එක ගාන්නේ රබර් එකකින් තමයි. මේ වගේ රබර් කෑල්ලකින් කළු පාට ග්ලවුට් ගාද්දි කළු පාට රබර් එකක් තිබ්බට කමක් නැහැ. සුදු පාට ගහන්න එපා කළු පාට එකකින්. ඒකට වෙන රබර් එකක් හොයාගන්න. පැයක් විතර ගියාට පස්සේ වේලෙනවා. වේලුණාට පස්සේ රෙදි කෑල්ලකින් පේ දාන්න තමයි තියෙන්නේ. එතකොට වැඩේ ෆිනිෂින්. එන යාළුවනේ දැනගත්තනේ. එහෙනම් හැමෝටම ජය වේවා.